මරුදමඩු සිද්ධස්ථානය ලාංකීය කතෝලිකයාගේ ප්‍රධානතම සහ ජනප්‍රියම වන්දනා ස්ථානයයි පැවසුවහොත් මම නිවැරදි. එයට ප්‍රධානම හේතුව තමයි ගල්මෙන් නැති හිත් පවා ඉටිමෙන් දිය කරලන්නට මේ ශුද්ධ භූමියට හැකිවීමයි. ඒ අන් කිසිවක් නිසා නෙමෙයි අප ස්වර්ගීය මාතාවන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් කරන මැදිහත්කමේ යෙදුමයි. මේ වන්දනාව යෙදෙන බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වන්නේ මෙහි තියෙන නිවාසවලට වඩා පුංචි කූඩාරමක් ඉදිකරගෙන තම දුවදරුවන් නෑදෑ හිතමිත්‍රාදීන් එක්ක නිදහසේ තම කාලය ගත කරන්නයි. ඒ හැඟීම මට වචනයෙන් නම් විස්තර කරන්න අමාරුයි. වසරකට නිල වශයෙන් මංගල්‍ය 12ක් පමණ පැවැත්වෙන මේ අපූරු සිද්ධස්ථානයේ ප්‍රධාන මංගල්‍ය පැවැත්වෙන්නේ අගෝස්තු 15 වෙනිදාට යෙදෙන මරියොත්තමාවන්ගේ ස්වර්ගාරෝපිත හෙවත් අහස් නැගීමේ මංගල්‍ය මුල් කරගෙනයි. පෘතුගීසි යුගය තුළ මෙරට ධර්මදානීය කටයුතු සිදුකිරුණේ ෆ්‍රැන්සිස්කාන නිකායික ධර්මදූතවරු විසින්. එම කාලවකවානුව තුළ මන්නාරමට යාබදව පිහිටි මාන්තේ දේවස්ථානයට හිමි වූයේ ඉතා සුවිශේෂී ස්ථානයක්. ඉතිහාසගත වාර්තාවලට අනුව ක්‍රිස්තු වර්ෂ 1583 වන විට ෆ්‍රැන්සිස්කාන මාන්තේ නමින් මන්නාරමට නුදුරින් පිහිටා තිබූ දෙව්මැදුර ආරෝග්‍ය දේමාතාවන්ට කැප වූ දේවස්ථානයක් වූ බව සඳහන් කරයි. අද මර්දමඩු ජපමාල මාතාවන් ලෙස හඳුන්වන ඓතිහාසික ප්‍රතිමාවේ මුල් නිජබිම වන්නේ මෙන්න මේ දේවස්ථානයයි. පෘතුගීසි පාලනයෙන් පසුව මෙරට බලය ලබාගත් ලන්දේසින් රෙපරමාදු දහම ව්‍යාප්ත කරමින් කතෝලික දේවස්ථාන විනාශ කරන්නටත් කතෝලික ජනතාවට දැඩි පීඩනයක් එල්ල කරන්නටත් පටන් ගන්නවා. ඉතින් මේ පීඩනයත් සමගම මාන්තේ ග්‍රාමයේ විසූ කතෝලිකයෝ තමන්ගේ ආරක්ෂාව පතාගෙන පවුල් 20ක් පමණ තම සියලු දේ අතහැර ජපමාල මාතා ප්‍රතිමාව පමණක් රැගෙන වන්නි වනාන්තරයට ඇතුළු වෙනවා. ඒ කන්ද උඩරට රාජධානියට ඇතුල්වීම සඳහා. නමුත් ඔවුන්ට සිදු වූයේ නොසිතූ දෙයක්. තමන් ගමන් කරන මාර්ගය සොයා ගැනීමට නොහැකි වී මේ ජනතාව දින ගණනක් මේ මහා කැලයේ අතරමං වෙන්න ගන්නවා. නමුත් දේව හාස්කමකින් මෙන් ඔවුන්ට මේ මහා වනාන්තරයේදී උඩරට රාජධානියේ එක් මායිමක් හමු වෙනවා. ඒ අන් කිසිවක් නොව පෞරාණික වැවක් සහිත වූ මරුතමඩු ග්‍රාමයයි. මරුත යනු කුඹුක් ගස්වලට දමිළ බසින් කියන මරුට යන නාමයෙන් බිඳී ආවක් වන අතර මඩු යනු වැවයි. එනම් මෙහි සරල අරුත කුඹුක් ගස් වැවයි. මෙම පුංචි ග්‍රාමය උඩරට රජුට අයත් භූමියක් නිසාත් එමගින් සැලකිය යුතු මට්ටමකින් ආරක්ෂාවත් තමන්ට ලැබෙන නිසා මෙම ජනතාව මේ නැවතීමට තීරණය කරනවා. ඉන් පසුව තමන් රැගෙන ආ ප්‍රාතිහාරාත්මක සුරුවම තැන්පත් කිරීමට කුඩා දෙව්මැදුරක් ඉදිකර එය ජපමාල මාතාවන් නමින් කැපකෙරූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. එමෙන්ම මේ සුවිශේෂීම සිදුවීම වනුයේ කතෝලික පීඩනය හමුවේ යාපනයේ සිට පැමිණි තවත් කතෝලික ජනතාවක් මෙම ග්‍රාමයට ඇතුළු වීමයි. මම මුලින් සඳහන් කළ ප්‍රාතිහාරාත්මක සුරුවම එහෙමත් නැතිනම් මඩුමාතා ප්‍රතිමාවේ ඉතිහාසයත් හරි අපූරු කතාවක්. ගරු ෆ්‍රැන්සිස්කෝ ඇන්ටෝනියෝ නම් පියතුමා නාවත්තුර ප්‍රදේශයේ ජීවත් වුණු අන්නකුට්ටි නම් දක්ෂ ලී කැටයම් කරුවෙක්ට ලී කොටයක් ලබා දී ඇත්තේ ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට. එවිට ඔහු මෙම නිර්මාණය කිරීමට සූදානම් වන විට පියතුමා විසින් තම අදහස වෙනස් කර දේව මාතාවන්ගේ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න කියලා කැටයම්කරුට යෝජනා කර තිබෙනවා. මේ සුවිශේෂීම දේ තමයි මෙම ප්‍රතිමාව නිර්මාණය කරන කාලයේදී පවා විවිධ අදාහගත නොහැකි සිදුවීම් වාර්තා වීමයි. ඒ අතර ආබාධිත කුඩා දරුවෙක් සුවවීමේ ප්‍රාතිහාරාත්මක සිදුවීම යාපනය වගේම ඉන්දියාවේ කෝචින් නුවරද පැතිරී ගිය බවත් එම නිසා මෙම ප්‍රතිමාව ගැන භයභක්තියක් ඇති වූ බව
ක්වේරෝස් නම් ඉතිහාසඥයා සිය ලේඛනවල දක්වා තිබෙනවා. පසුව මෙම ආශ්චර්යමත් ප්‍රතිමාව දේවස්ථානය වෙත රැගෙන යන්න ගාම්භීර පෙරහරක් 1614 ජූලි මාසයේදී සංවිධානය කර ඇති අතර එවකට යාපනයේ රජකම් කළ 8 වැනි පරරාජ සේකරම් රජු සහ බිසව මෙම ප්‍රතිමාව රැගත් පෙරහැරට ගෞරව දැක්වූ බවටද ඉතිහාසයේ සඳහන් වෙනවා. මා මුලින් සඳහන් කළ පරිදි මෙම මරුතමඩු භූමියට යාපනයෙන් පලා ආ පිරිසේ භක්තිමත් තරුණයක් ජීවත් වී තිබෙනවා. ඇයගේ නම හෙලේනා බව ඉතිහාසයේ සඳහන් වෙනවා. පසු කලෙක ඇය මහනුවර බදුපොලේ ප්‍රධාන නිලධාරියෙක් සමග විවාහ වී ඇති අතර ඔවුන් දෙදෙනා විසින් මරුතමඩු ග්‍රාමයේ ඉදිකර ලැබූ ප්‍රථම දෙව්මැදුර නිර්මාණය කරන්නට මූලිකත්වය ගත් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අන්න ඒ නිසාම ඇයගේ මෙම යහපත් ක්‍රියාව අගය කිරීම සඳහා ගම්වාසීන් එම දේවස්ථානයේ පිහිටි භූමිය සිලේනා මරුතමඩු ලෙස නම් කර ඇත. මඩු රක්ෂිතයේ අද දක්වාම මෙම ප්‍රදේශය නොනැසී පවතී. මෙහිදී තවත් සුවිශේෂී දෙයක් සඳහන් කළ යුතුයි. ඒ තමයි මෙම යහපත් ජීවිතයක් ගත කර හෙලේනා තරුණියට සුවිශේෂී වූ අධ්‍යාත්මික වරයක් ලැබීම. එනම් ඇය මෙම වනාන්තරයේ සර්ප විෂ ආරක්ෂිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1687 මැයි මාසයේදී යාචක විසින් මන්නාරම් වෙරළට සේන්දු වූ ජුසේවාස් මුනිතුමා සුවකීය දිවි මගේ අවස්ථා 4කදී මඩු සිද්ධාස්ථානයට පැමිණි බව ඉතිහාසයේ සඳහන් වෙනවා. එමෙන්ම ඕලන්ද යුගයේ කතෝලිකයන්ගේ ප්‍රධානතම වන්දනා ස්ථානයක් ලෙස මඩු සිද්ධාස්ථානය සැලකෙනවා. ක්‍රිස්තු වර්ෂ 1706දී ජුසේවාස් මුනිතුමා විසින් මෙම ප්‍රදේශයේ ධර්මදූත සේවය ගරු පේද්‍රෝ ෆෙරාෝ පියතුමා හට පැවරීය. එතුමා වන්නිකරයේ වසර 25ක් පමණ කාලයක් පුරාවටම සේවය කළ අතර මෙම පියතුමා වන්නියේ අපෝස්තුලුවරයා ලෙසත් මඩු සිද්ධාස්ථානයේ ආරම්භකයා ලෙසත් සලකනු ලැබෙනවා. විශේෂම දේ අශුද්ධාත්ම බොහොමයක් තිබූ වන්නිකරයේ සත්‍යාගම ප්‍රචාරය කරන්නටත් එම අශුද්ධාත්ම දුරු කිරීමටත් මෙම පියතුමා සමත් වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. කාලය ගතවීමත් සමගම මෙම වන්නිකරයේ ඉතා දරුණු සර්ප උදුරක් පැවති අතර මෙය දැනගත් ගරු පේද්‍රෝ ෆෙරාෝ පියතුමා එම ප්‍රදේශයේ ජනතාව රැස්කොට උපවාස පවත්වා විශේෂ යැදුම් ඔප්පු කර මුළු ප්‍රදේශය පුරා ආසිරිපැන් ඉස සර්ප උවදුරත් වනසතුන්ගේ උවදුරත් පලවා හැර තිබෙනවා. එතැන් සිට අද වනතෙක් කිසිදු උවදුරක් මේ සිදු වී නැත. තවද මේ වන්දනාවේ පැමිණි සියල්ලෝ තමන්ගේ ආරක්ෂාව පතා මෙම දේවස්ථානයේ පස් රැගෙන යන්නට පුරුදු වුණා. අන්න ඒ නිසාම අදටත් මෙම පුදබිමට එන ජනතාව මෙම භූමියේ පස් තම නිවෙස්වලට රැගෙන යන්න අමතක කරන්නේ නැහැ. මාන්තොට දිස්ත්‍රික්කයේ සිලේනා මරුතමඩු 1706දී දහම් මධ්‍යස්ථානයක් ලෙස ඔරතෝරියානු ලේඛනවල සටහන් වී ඇති අතර පසු කලෙක ගරු ෆෙඩ්‍රෝ පියතුමා මඩු දේවස්ථානයේ දෙවන දෙව්මැදුර ගොඩනගා ඇති අතර ගරු ඇන්ටෝනියෝ ටැවෝරා පියතුමා එය පුළුල් කර ඇත. ඉංග්‍රීසි පාලන සමයත් සමගම ආගම් පීඩනය අඩු වූ නිසා මඩු පුදබිමට විශාල වශයෙන් වන්දනාකරුවන් එන්නට පටන් ගන්නවා. ඉතින් මේ වැඩිවන ජනතාව
ජනතාවට ඉඩකඩ මදිකම නිසා 1823දී මන්නාරමේ සිටි මොයිස් නැමැති බර්ගර් ජාතිකයෙකු විසින් කුඩා යැදුම් කුටියක් ඉදිකර ඇති අතර එය අශ්ව ලාඩමක හැඩයගත් බව සඳහන් වෙනවා. ක්‍රමයෙන් දියුණු වූ මඩුපුදුබිම 1843දී ඔරතෝරියානු නිකාය අහෝසි වීමත් සමගම මෙහි පාලනය නිර්මල මරිය නිකායට භාර විය. පසුව මෙම පුදබිමට පැමිණි අති උතුම් බොන්ජින් අගරදුගුරු හිමිපාණන් මෙහි තිබූ ඛේදනීය තත්ත්වය දැක නැවත මෙම දෙව්මැදුර ඉතා දර්ශනීය ලෙස ගොඩනගන්නට තීරණය කර 1872 අගෝස්තු 8 වෙනිදා අගරදුගුරු හිමිපාණන් විසින්ම මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී. පසුව අති උතුම් මෙලිසන් හා ජුවලෙන් රදුගුරු හිමිවරුන් විසින් එම වැඩ කටයුතු සම්පූර්ණ කර ඇත. එහිදී අලංකාර මොගොප්පුවද දිව්‍ය සප්‍රසාද දෙව්මැදුරද ලූර්දු ගුහාවද ඉදිකර ඇත. ඉන් පසුව රාජගුරු ධූරයට පත් වූ අති උතුම් ජූලස් ආන්ද්‍රේ හිමිපාණන් මෙම වනගත ප්‍රතිමාව උදෙසා සුවිශේෂී ගෞරවයක් ලබා දීමේ අරමුණෙන් ශුද්ධාසනයට මේ සිද්ධාස්ථානය පිළිබඳ වාර්තාවක් යොමු කර ඇති අතර එයත් සමගම මඩුහි අප ස්වාමිදූගේ අසිරිමත් ප්‍රතිමාවට ශුද්ධාසනයේ විශේෂ නියෝජිතයෙකු මගින් ඔටුනු පැළඳීමට කටයුතු කළ නමුත් එතුමාගේ හදිසි අභාවය නිසා ඒ සියලු කාරණා ප්‍රමාද වෙන්න පටන් ගන්නවා. පසුව රාජගුරු ධූරයට පත් වූයේ අති උතුම් ගියෝමාර් හිමිපාණන්ය. එතුමන් විසින් මඩුහි අප ස්වාමිදූගේ ප්‍රතිමාවට ඔටුනු පැළඳවීමේ මහඟු මෙහෙවරට නැවත වතාවක් මුල පුරන ලදී. මෙම ඓතිහාසික උත්කර්ෂවත් උළෙල පැවැත් වූයේ ක්‍රිස්තු වර්ෂ 1924 ජූලි මාස 1 වෙනිදාය. මේ සඳහා එවකට ලක්දිව පැවති රදගුරු වසම් 5ේම රාජගුරු ප්‍රසාදී තුමන්ලා පැමිණුණු බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ආශ්චර්යමත් මඩු ප්‍රතිමාව අවස්ථා කීපයකදීම මඩු පුදුබිමෙන් බැහැරව ගොස් ඇති අතර 1948 දී ඔබ්ලෙඩ් නිර්මල මරිය නිකායික පියවරු ලක්දිවට පැමිණ වසර 100ක් පිරීම නිමිත්තෙන් මඩුහි අප ස්වාමිදූගේ අසිරිමත් ප්‍රතිමාව යාපනයේ රදගුරු වසමේ සෑම මීසමක් කරා රැගෙන ගිය අතර 2001 දී රටට තිරසාමය උදා වෙන්නයි පතමින් මඩුමාතා පිළිරුව දකුණට වැඩම කරවීය. අනුරාධපුරය හලාවත කොළඹ කුරුණෑගල සහ මහනුවර යන රදගුරු පදවි කීපයකටම වැඩම කළ මඩුමාතා පිළිරුවට රට පුරා කිතිනු බැතිමතුන්ගේ නොමද හරසර ලැබුණි. නමුත් 2008 වසරේදී සිදු වූයේ නොසිතූ දෙයකි. එනම් යුද්ධය නිසා පැවති අනාරක්ෂිත තත්ත්වය යටතේ මඩුමාතා සුරුවම තෙවන් පිඩ්ඩි දෙව්මැදුරට රැගෙන යාමට සිදුවිය. ඒ 2008 අප්‍රියල් 3 වනදාය. ඉතින් අවසාන වශයෙන් කිව යුත්තේ මඩුමංගල්‍ය උතුරේ හා දකුණේ සාමයේ සංකේතයකි. මඩුමාතා පූජා භූමිය තුලදී සිංහල දෙමළ මුස්ලිම් කතෝලික බෞද්ධ සියලු දෙනාම සහෝදර සහෝදරියන් ලෙස භක්තියෙන් හා සමගියෙන් වෙලී කටයුතු කළ අයුරු අතීතයේදීත් සිදු වුණා වගේම වර්තමානයේදීත් අපිට එය දැකිය හැකි. මඩු පූජා භූමිය සැබවින්ම ශුද්ධ වූ භූමියකි. සැබවින්ම ශුද්ධ වූ භූමියකි. ඉතින් මෙන්න මේ විදියට තමයි මඩු පුදුබිම ගැන කෙටි රූප රචනය අවසන් වෙන්නේ. මම විශ්වාස කරනවා මේ ශුද්ධ වූ භූමියේ ඉතිහාසය ගැන ඔයාලට යම් පමණකින් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. වෙනද වගේම ආරාධනා කරනවා මේ කාරණය සම්බන්ධයෙන් ඔයත් තව කරුණු දන්නවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. එය තවත් කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි. විශේෂයෙන්ම මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා ශිරාන් මෛත්‍රී සර්ටත් වගේම අසේල දසනායක මහත්මයාට. එහෙනම් තවත් මේ වගේ බොහොම අපූර්ව රූප රචනයක් අපි නැවත හමුවෙමු. හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.